මම ඉන්දික් කොම්මලගේ. මම අද පළවෙනි වතාවට Unique Way to Success කියලා YouTube channel එකක් ඔයාලා වෙනුවෙන් පටන් ගන්න හිතුණා. මේ පටන් ගන්න හිතුන හේතුව තමයි කවුරු හරි කෙනෙකුට මං කියන කතාවෙන් යම් කිසි වැදගත්කමක් අරගෙන ඒකේ වැදගත් දෙයක් තියෙනවා. ඒක අරගෙන තමන්ගේ අරමුණ ඉටු කරගන්න පුළුවන් වෙන කෙනෙක් හිටියොත් එක්කෙනෙක් හරි මට ඒකට සතුටුයි. හැම පුද්ගලයෙක්ම තමන්ගේ ඩ්‍රීම් එක ඉටු කරගන්න ફોකස් කරන්න ඕන. ඒකම ඒ හැමෝටම ඩිටර්මිනේෂන් එකක් තියලා තියෙනවා. ඒකම ඒගොල්ලන්ට තියලා තියෙනවා රයිට් මෙන්ටල් ඇටිටියුඩ් එකක්. ඒක තමයි පොසිටිව් මෙන්ටල් ඇටිටියුඩ් එක. ඒකම මම තව ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මගේ මේ channel එක හරහා මම ඔයාලට කියන්න හදන එකම දේ තමයි මේ channel එක බලන්න මම වැඩියෙන් ඕගොල්ලන්ට කියන්නේ කවුරු හරි හිතන් ඉන්නවා නම් අපේ ලයිෆ් එක දියුණු වෙන්න බෑ කියලා. මම ෆේල් කියලා. ඒකම ඔයාලට කවුරු හරි කිව්වා නම් ලොකු තැනකින් ආපු කෙනෙකුට විතරයි කියලා සාර්ථක වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාලට තියෙන්න පුළුවන් big dream එකක්. හැබැයි ඔයාලා ඒක බයට ෆේල් වෙයි කියන බයට ඒක ඔයාලා පටන් ගන්නෙ නෑ. ඔය ප්‍රශ්න එක්කම මටත් තිබුණා. මම ගමකින් එනකොට මට කිසි දෙයක් තිබුණේ නෑ. හැබැයි මගේ ළඟ තිබුණා guts. මම ලංකාවේ ඇටෝලවත්ත කියන ගමේ ඉඳලා තමයි මම මෙතෙන්ට ආවේ. ඒක ඊටමත් දුෂ්කර ගම්මානයක්. ඇත්තටම අපේ ගමේ බස් එකක් තුනේ පැයකට සැරයක්. සමහර කාලවලට බස් එක පැයකට විතරක් නෙමෙයි. බස් එක දවසෙම නෑ. මම ඒ දුෂ්කර පරිසරයක වුණත් මගේ ළමා කාලය මම ඊටමත් සතුටින් ගත කරා. ඒක මං ඔයාලට කියන්න ඕනේ මං ඒ ගමේ ඉපදිලා කොහෙද ඉගෙන ගත්තේ කියලා. මං ඇත්තටම ඉගෙන ගත්තේ ඒ ගමේම තියෙච්ච ඉස්කෝලේක. ඒ ඉස්කෝලේ නම කයිකාවල ශ්‍රී රේවත කණුසු විද්‍යාලය. මං ඒ ඉස්කෝලේට ගිහිල්ලා 11 වෙනි වසර දක්වා නොකඩවාම ඉගෙන ගත්තා. ඒකම මට මතකයි පුංචිම පන්තියට ගිය කාලේ මගේ ඉස්කෝලේ තිබුණේ වහලට පොල්ලතු. ලංකාවේ ගොඩක් වෙලාවට අපිට වැස්ස හම්බ වෙනවා අපි හැමෝම දන්නවා. ඒ කාලෙට අපිට පන්තියේ ඉන්න බෑ. මොකද පොල්ලතු වල යටින් වතුර එනවා. අපේ මොකද ඉස්කෝලේ අපිට කරේ වේලාසනින් අපිව ගෙදර යවුවා. මම මේ ළඟදී දැක්කා ඒ වහලේ සමහර තැන් තාමත් කැඩිලා. මේ ඉස්කෝලේ මම දන්න විදියට පටන් ගත්තේ 1956. 1956 ඉගෙන පටන් ගත්ත ඉස්කෝලේ 1989 වෙනකන් කිසිම කෙනෙක් ඉංග්‍රීසි භාෂාවට ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් එකක් අරගෙන තිබුණේ නැහැ. ඒකට හිමිකම් කිව්වේ 1989. මම තමයි පළවෙනි වතාවට මගේ ඉස්කෝලේ ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් එකක් ගත්තේ. ඉන්දික කොම්මල ශිෂ්‍යයා තමයි මුල් වලට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසියට සම්මානයක් අරන් තියෙන්නේ. ඉතින් එදා මෙදා තුර අපේ පාසලේ දරුවෝ දෙමව්පියෝ හරිම දුෂ්කර ආර්ථික දුෂ්කරතාවයෙන් බැටකන කොට්ටාසයක්. ඉතින් ඔවුන් ඒ දරිද්‍රතාවයත් උරුම කරගෙන බොහෝම අමාරුවෙන් තමයි දරුවන්ව පාසල් ලෙවලා ඔය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න විශාල මෙහෙයක් කරමින් පවතිනවා. හැබැයි ඒකේ වැදගත්කමක් තියෙනවා ඊට වඩා. මොකද හේතුව ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් එකක් නැතුව ලංකාවේ යුනිවර්සිටි එකක ලෝ ෆැකල්ටි එකට ගිහිල්ලා නීති ඉගෙන ගන්නවත් නීති විද්‍යාලයට ගිහිල්ලා නීති ඉගෙන ගන්නවත් බැහැ. මේ O level වලින් 6.3ක් තමයි අඩුම රිසල්ට්ස් උනේ. ඒ 6.3ක් ගන්න තමයි අපි හැමෝම ඩ්‍රීම් කරේ. අපිට ඒ කාලේ තුනේ එහෙම ඩ්‍රීම් එකක්. මම හිතුවේ වෙනස් විදියට. මම හැමදාම හිතුවා මම අද ඉන්න තැනට වඩා මම අනාගතයට යන තැන ගැන. ඒ නිසා මම ඒ කරපු ඩ්‍රීම් එකේ ප්‍රතිඵලයක් වශයෙන් මම 6.3ක් ගැන හිතාගෙන හිටියත්
මට O level වලට 8.6ක් ආවා. මම තමයි ඒ ඉස්කෝලේ වැඩිම ප්‍රතිඵල ගත්තේ අවුරුද්දේ. පාසලේ හිස්ටරි එකම ගත්තාම ඉංග්‍රීසි වලට පළවෙනි වතාවට ක්‍රෙඩිට් එකක් ගත්තෙත් මම. අපි ආසාවෙන් හිටියා අපේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක ගැන. ඒ වෙලාවේ මට ඕන වුණා හැමදාම චැම්පියන් වෙන්න. 100 මීටර්ස් වලින් අනිවාර්යෙන් පළවෙනියා වෙනවා. ඒක නවත්තන්න බෑ. නමුත් මට මීටර් 800 දුවලත් පළවෙනියා වෙන්න ඕනේ චැම්පියන් වෙන්න. හැබැයි ඒ වෙලාවේ මම දැනගෙන හිටියා මට වඩා හොඳ ළමයෙක් ඉන්නවා මීටර් 800 දුවන. හැබැයි මම ගෙදර ගිහිල්ලා හැමතිස්සෙම හිතුවා මම කොහොමද පළවෙනියා වෙන්නේ කියලා. හැමෝම ඉස්කෝලේම කතා කරේ අර මීටර් 800න් පළවෙනියා වෙන්න ඉන්න ළමයා ගැන. හැබැයි මම රෑ නිදිය ගන්නකොට මට ආවා හෙට මම ටෙස්ට් එකක් කරලා බලන්න ඕනේ කියලා. මම 800 තරඟේ පටන් ගත්ත වෙලාවේ හැමෝම සාමාන්‍යයෙන් පළවෙනි වට දෙක තුන දුවන්නේ සාමාන්‍යයෙන් හිමින්. හැබැයි මම කරේ 800 පටන් ගත්ත පළවෙනි අවස්ථාවේම මීටර් 100 දුවනවා වගේ දිව්වා. දුවලා මම ලීඩ් එකක් තියාගත්ත අනිත් අයට. ඒ ලීඩ් එක තියාගත්තට පස්සේ අර 800 දුවන්න හිටපු ළමයාට මාව කවදාවත් මගේ ළඟට කිට්ටු කරන්න බැරි වුණා. අන්තිමට මට දෙවනිය වෙන්න හිතාගෙන හිටපු හැමෝම වෙනස් මගකට යොමු කළා මම 800 දුවලා පළවෙනියා වුණා. ඒ මොකද මම හැමතිස්සෙම හිතුවේ දිනන්නේ කොහොමද කියලා. හැමදාම අම්මා රැට මම පාඩම් කරන තැනට මට තාම මතකයි. තේ එකක් හදන් එනවා බත් කාපු ගමන් මට නිින්ද යනවට. ඇවිල්ලා මට හැමදාම කියන්නේ පන්තිය පළවෙනියා වෙන්න කියලා නෙමෙයි. මට අම්මා හැමදාම තාම මතකයි. ඒ අම්මා කිව්වේ කොහොම හරි අපේ විශ්වවිද්‍යාලයට එක්කෙනෙක් හරි ගෙදර යන්න ඕනේ කියලා. මට ඒක හැමදාම අම්මා ඇවිල්ලා කිව්වා. මම ලකුණු අඩුවෙන් ගත්තයි කියලා අම්මා කවදාකවත් මට බැඳේ නැහැ. හැබැයි හැමදාම අපේ අම්මා කියපු දෙයක් තමයි විශ්වවිද්‍යාලේ යන්න කියලා. මට ඒක හැමදාම ඇහෙන්න ගත්තා. ඉන්දික කොහොමද කියන්නේ මගේ බාල පුතා. මේ ඉස්කෝලේ ගියේ ඇටරවත්ත රේවත විද්‍යාලයට. දෙවනුවට ගියා දේවානන්දෙට. තුන්වෙනුව කළුතර විද්‍යාලයට ගියා. එයා ඉගෙනීමට ගොඩාක් දක්ෂයි. කැම්පස් දෙකකටම ගියා මට ආඩම්බරයි. එංගලන්තේ කැම්පස් එකෙත් ඉගෙන ගත්තා. ඒක නිසා ගොඩාක් ආඩම්බරයි එයා ගැන මම. මගේ අම්මා කිව්වා වගේ මම O level පාස් වෙලා ලොකු ඉස්කෝලේකට යන්න හරි ආසාවෙන් හිටියේ. ඒක මම ඉස්කෝල කීපයකට ඇප්ලයි කරා. හැබැයි සමහර ඉස්කෝල වලින් මගේ රිසල්ට්ස් මදි කියලා මාව ගත්තේ නැහැ. මම ඊට පස්සේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට කොමර්ස් නැත්නම් වාණිජ්‍ය විෂය හදාරන්න ඇතුළත් වුණා. ඒ ඉස්කෝලේ හිටපු යාළුවා හරිම හොඳයි. නමුත් මට A level වලට ලොජික් කරන්න ඕන නිසා කොමාරි කළුතර තීච්ච කළුතර විද්‍යාලයට මාරුවක් ගත්තා. ඒ කළුතර විද්‍යාලයට මාරු වෙලා මම ඉගෙන ගන්න කාලේ ඇත්තටම පන්තියේ මම ටර්ම් ටෙස්ට් වලින් හැමදාම 20 වෙනියා 24 වෙනියා ඔය වගේ තත්ත්වවල හිටියේ. ඒක මට හිතන්න වුණා මං යාළුවොත් එක්ක කතා කරනකොට ඇහුවා පළවෙනියා විශ්වවිද්‍යාලෙ ගියොත් 20 වෙනියා වෙනකන් යන්න නම් පන්තියේ 19 දෙනෙක් විශ්වවිද්‍යාලයට යන්න ඕන. ඒක ඉතාමත්ම විරල දෙයක්. එහෙම කොහෙවත් ඉස්කෝලේක වෙලා නැහැ. මම ඩ්‍රීම් කරන අතරේ මම හිතුවා මම 20 වෙනියා වුණත් මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවමයි අම්මගේ ආසාව සම්පූර්ණ කරන්න. ප්‍රතිඵල ආවා. ප්‍රතිඵල ආවහම පළවෙනිය විශ්වවිද්‍යාලයට යන්න තේරුණා. දෙවෙනියා වුණා. ඉන් පස්සේ ඒ පන්තියම විශ්වවිද්‍යාලයට යන්න පාස් වුණේ 20 වෙනියා. විභාගය ඉවර වෙච්ච දවසේ ඉඳන් විභාගේ ප්‍රතිඵල ආපු දවස වෙනකන් මං හැමදාම ලකුණු එක්කහුව කරනවා. ලකුණු එක්කහුව කළා මං හැමදාම ලියනවා මට සබ්ජෙක්ට් එකකට 75ට වැඩියෙන් එන්න ඕනේ. ඒ කියන්නේ ඒ දෙකක් එන්න ඕනේ. ඒ විදිහටම ලකුණු 70ට 75 මම ලියනවා. අනිත් සබ්ජෙක්ට් එකටත් මම එකකට 65යි ඒ කියන්නේ B එකක් එන්න අනිත් එකට C එකක් එන්න 55යි 56යි හැමදාම එකතු කරනවා. හැමදාම ලියනවා මගේ මං කොලයක් අරගෙන ලකුණු එක්කහුව කළා. ඒකම
ඒක ලියලා ඊළඟ දවසේ ප්‍රතිඵලය ඇවිල්ලා බලනකොට මම දැක්කා අර මම ඒ දෙක හිතාගෙන හිටපු සබ්ජෙක්ට්ස් දෙකටම ලොජික් වලටයි ඉකොනොමික්ස් වලටයි ඒ විදිහටම ඒ දෙක ආවා. හැබැයි මම B එකයි C එකයි බලාපොරොත්තු සබ්ජෙක්ට්ස් එක චූටි වෙනසක් වෙලා C එක හිතපු එකට B එකක් ආවා. B එක හිතපු එකට C එකක් ආවා. හැබැයි මට අවශ්‍ය ලකුණු ප්‍රමාණය අවශ්‍ය විදිහටම ඇවිල්ලා මම ලංකාවේ ඒ කාලේ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ගත්තේ ළමයි 200යි මුළු ලංකාවෙම. ඒ 200 අතරට මම තේරුණා. ඒ තේරිලා මම තුම්මුල්ලේ තියෙන කොළඹ යුනිවර්සිටි එකේ ලෝ ෆැකල්ටියට සිලෙක්ට් වුණා. ඒ සිලෙක්ට් වෙච්ච එක මට ජීවිතයේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එළියට එනකොට මට තේරුණා මම සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් කියලා. මට හැමදාම පේන්න ඕන වුණා මගේ සිහිනය. ඒ සිහිනය දකින්න මට වෙන දේවල් තිබුණේ නැහැ. ඒකට මම හිතුවා මගේ අත්සන වෙනස් කරන්න. 1993 මගේ අත්සන වෙනස් කරා ඉංග්ලන්ඩ් කියන වචනේ හදලා. මම මගේ පාස්පෝර්ට් එක 2001 ගන්නකොට මගේ අත්සන තියෙන්නේ තාමත් ඉංග්ලන්ඩ් කියලා. ලෝ කොලෙජ් එකට ගියාම මගේ ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන ඉංග්ලන්ඩ් කියලා. ඒ විතරක් නෙමෙයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න බ්‍රිටිෂ් කවුන්සිල් එකට ගිහිල්ලා පුස්තකාලයට බැඳුනාම ඒකේ තියෙන්නේ මගේ අත්සන ඉංග්ලන්ඩ් කියලා. අදත් මම පාවිච්චි කරන්නේ ඉංග්ලන්ඩ්. මොකද මම ඉංග්ලන්ඩ් වලට හරිම ආදරෙයි. ගොඩාක් ජීවිතේ ඉගෙන ගත්ත තැනක් තමයි එංගලන්තය. මම ලංකාවට ආදරේ වගේම එංගලන්තයටත් ආදරේ. මොකද එංගලන්තේ ආපු එකෙන් මගේ ජීවිතේ මම හිතුවට වඩා තව තැනකට යන්න පුළුවන් කියලා මට පෙන්නලා දුන්නේ එංගලන්තය. ඒ නිසා මං ලංකාවට වගේම එංගලන්තයටත් හරිම ආදරේ. ඒ වගේම හරිම ණයගැන. හැබැයි එංගලන්තයට යන්නත් මට හේතු දෙකයි තිබුණේ. එකක් තමයි මට එංගලන්තයට ඇවිල්ලා මාස්ටර් එක අරගෙන ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන මට ලංකාවේ සුප්‍රීම කෝට් එකේ ප්‍රැක්ටිස් කරන්න ඕන. මොකද මම ගමෙන් ආපු නිසා ඉංග්‍රීසි නැතුව ලංකාවේ සුප්‍රීම කෝට් එකට ගිහිල්ලා ඉහළ තැනකට යන්න බෑ කියලා. මට එදා ඉඳලම තිබුණා ඉහළම තැනට යන්න ඕනේ. ඒකම දෙවෙනි කාරණේ තිබුණා මගේ අම්මට රැකියාවක් තිබුණේ නැහැ. තාත්තා කරපු රැකියාවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මට හැමදාම තිබුණා මගේ අම්මව හැමදාම බලා ගන්න ඕනේ කියලා කිසිම ආර්ථික ප්‍රශ්නයක් නැතුව. ඔය හේතු දෙක මත නිසා තමයි මම එංගලන්තේ එන්න තීරණය කළේ. අන්තිමට මම එංගලන්තේ ඇවිල්ලා අද සොලිසිටර් කෙනෙක් වෙලා ඒකම සොලිසිටර් ෆර්ම් එකක් පටන් ගන්න හිතුවා. මට හිතනකොට පටන් ගන්න හිතනකොට ඕනම කෙනෙකුට ඇති වෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ෆේල් වෙයිද කියන එක. ඊළඟ එක තමයි සල්ලි තියෙනවා. මොකද සොලිසිටර් ෆර්ම් එකක් කරන්න පටන් ගන්නකොට මිලියන 2ක එංගලන්තේ මුදලින් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕන. නමුත් මට එහෙම කරන්න මම බැංකුවකට ලෝන් ගන්න ගියාම මගේ ක්‍රෙඩිට් ස්කෝර් එක අනුව මට කිසිම බැංකුවකින් ලෝන් දෙන්න බැරි තත්ත්වයකට ආවා. මොකද මට ඕවර්ඩ්‍රාෆ්ට් තිබුණා. මම ඒ වෙලාවේ මගේ වයිෆ්ට කිව්වා මට ණයක් කරන් දෙන්න. මගේ යාළුවෝ හිතවත්තු කියපු දෙයක් තමයි කිසිම ක්ලයන්ට් කෙනෙක් නැතුව මට ක්ලයන්ට්ස්ලා දෙන්නයි එතකොට හිටියේ. එහෙම නැතිව ඔයා කොහොමද බිස්නස් එකක් කරන්නේ? ඔයා කොහොමද ඔයාගේ සොලිසිටර් ෆර්ම් එක කරගෙන යන්නේ? ගෙදර ජීවත් වෙන්නේ. ඒත් මං අපේ වයිෆ්ට කිව්වා මගේ හાર્ට් එක කියන්නේ ඕකම තමයි. මට මගේම බිස්නස් එකක් ඕන. දෙවෙනි සැරේ, තුන්වෙනි සැරේ, හතරවෙනි සැරේ කියනකොට මම බාක්ලේ බැංකුවට වයිෆ් එක ගිහලා 10000ක ණයක් ගත්තා. ඒ අරගෙන මගේ account එකට මාරු කරගෙන පස්සේ ඇත්තම කියනවා නම් මම ඒකේ වයිෆ්ට නොකිය 8000ක ණය ගෙවුවා. එහෙම එපයි කියද්දි මම සොලිසිටර් ෆර්ම් එකක් පටන් ගත්තා. ඒ පටන් ගන්නකොට ඇති වෙච්ච පළවෙනි ප්‍රශ්නේ තමයි ඔෆිස් එකක් ගන්න සල්ලි. මට සල්ලි තිබුණ නැති වුණාම මම ක්‍රෙඩිට් කාඩ් එකෙන් පුංචි සර්විස් ඔෆිස් එකක ගියා. ඒ සර්විස් ඔෆිස් එකට ගියාම තියෙච්ච ප්‍රශ්නේ තමයි කම්පියුටරයක්. කො පුටු මේස
ඒව ගන්න සල්ලි නෑ. මම ඒ පාර ඔෆිස් එක දීපු කට්ටියට කිව්වා මම ඔෆිස් එකට දෙන්න ගන්න නම් මට ඔයාලා මේස දෙකකුයි පුටුවකුයි ඕනේ. ඒගොල්ලෝ කිව්වා පුටු දෙන්න බෑ අපි මේස දෙකක් දෙන්නම් මොකද අපිට සොලිසිටර් කෙනෙක් මේ බිල්ඩින් එකට ඕනේ කියලා. මට තාම මතකයි එයාලා දීපු මේසේ මම අවුරුදු ගාණක් පාවිච්චි කරා මම තාමත් ඒක කියනවා. මට ඒ අය හරිම ආදරෙයි තාමත්. මම කරේ ප්‍රොපර්ටි නීතිමය ප්‍රශ්න ටික විසඳා. ඒ වැඩ ටික කළා මං ඇවිදින්න ගත්තා. යනකොට මම ඔක්කො ඔෆිස් එකක් දැක්කා. ඒ වෙලාවෙ හිතුවා අනේ මේ ඔෆිස් එක මට ගන්න පුළුවන් නම් අවුරුදු කීපයක් ගිහිල්ලා ඒ ඔෆිස් එකම to let කියලා තිබුණා. හැබැයි ඒකේ අයිතිකාරය ගැරි මට කිව්වා එන්න බලන්න ගොඩ දෙනෙක් ආවා. ඔයා සොලිසිටර් කෙනෙක් නිසා මට දෙන්න යා පොරොන්දු වුණා. එදාම කැමති වුණා. ඒකම මං එතනින් ආවට පස්සේ අද අපි 9 දෙනෙක් වැඩ කරනවා. මේසා ස්ථිර වූත් අධිෂ්ඨානශීලී වූත් ශ්‍රී ලාංකීය සොලිසිටර්වරයා අද වන විට එංගලන්තයේ විවිධ කඩයිම් පසු කරමින් සිය වෘතිය නිපුණත්වය ඉහළ නංවමින් සිටී. චාන්සරි ලේන් එක ලන්ඩනයේ තියෙන නොදන්න කෙනෙක් නෑ. නීතියට සම්බන්ධ ඕනම කෙනෙක් චාන්සරි ලේන් එක කියනවා නම් හොඳටම දන්නවා. මොකද නීතියයි චාන්සරි ලේන් එකයි හරියට ගහයි පොත්තයි වගේ. ඒ නිසා මම සොලිසිටර් කෙනෙක් විදියට මට පුදුම සම්බන්ධයක් තියෙනවා මේ චාන්සරි ලේන් එකට. මගේ කතාව ඔයාලට කියන්නේ මං ගැන කියන්න නෙමෙයි. ඔයාලට ඒකෙන් දෙයක් අරගෙන ඔයාලගේ ඩ්‍රීම් එකට යන්න. දැන් මං එංගලන්තේ ඇවිල්ලා සොලිසිටර් කෙනෙක් විදියට විභාගේ පාස් වෙලා සොලිසිටර් රෙගියුලේෂන් එකේ යටතේ එංගලන්තේ හා වේල්ස් වලට සර්ටිෆිකේට් එක ගත්තට පස්සේ මගේ ඩ්‍රීම් එකක් තිබුණා මෙන්න මේ ඇසෝසියේෂන් එක. ඒක තමයි the law society එක. මේක චාන්සරි ලේන් එකේ තියෙන law society එකේ member කෙනෙක් වෙන්න. මේ law society එකට අවුරුදු 200ක ඉතිහාසයක් තියෙනවා. එංගලන්තේ මේ ඇසෝසියේෂන් එකේ member කෙනෙක් වෙන එක මට ඩ්‍රීම් එකක් වෙලා තිබුණේ. මම එතෙන්ට ඒක ඇවිල්ලා ඉටු කරගත්තා. හැබැයි මේ ඉටු කරගන්න ආපු ගමන මට පහසුවෙන් හම්බුන්නේ නැහැ. මම ඒකට ගොඩාක් දේවල් කැප කරා. ඒ කැපකිරීම් මතින් සාර්ථකත්වයට යන ගමන රෝසමල් යහනාවක් මත වූවක් නොවේ. එංගලන්තයේදීද ඔහුට පැමිණි අභියෝග ඔහු ජයගත්තේ සිය චරිත ලක්ෂණයක්ම වූ නොපසුබට උත්සාහය සහ කැපකිරීම නිසාම පමණි. මම දැන් ඉන්නේ ලන්ඩනයේ ඉතාමත් වැදගත් ස්ථානයක. ඒක තමයි මේ ලන්ඩනයේ The Royal Court of Justice තියෙන්නේ මගේ ඉදිරිපිට දැන්. මෙතන තමයි මේ රටේ දෙවෙනි ඉහළම උසාවිය තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මහාධිකරණයත් මෙතන තියෙන්නේ. ඒ නිසා ගොඩක් ප්‍රශ්න විසඳන්න තියෙන තැනක් තමයි මම මේ ඉදිරිපිට තියෙන්නේ.
ඒ නිසා නීතියට සම්බන්ධ වුණත් බිස්නස් කරන පුද්ගලයෙක් විදියට වුණත් ඔයාලට කවදා හරි මේ වගේ තැනක සාධාරණත්වය හොයන්න වෙනවා. ඒ සාධාරණත්වය හොයන වෙලාවක මට කියන්න තියෙනවා මගේ පෞද්ගලික කතාවක්. ඒක තමයි මගේ ප්‍රශ්නකට පහළ උසාවිය එක්කොම මට විරුද්ධව විසඳුම් දෙද්දී මම අන්තිමට තීරණය කරා මේ ප්‍රශ්න තවදුරටත් ගෙනියන්න. ඇවිල්ලා මම ආවා මෙහි රොයල් කෝට් ඔෆ් ජස්ටිස් එකේ කෝට් ඔෆ් අපීල් එකට. ඇවිල්ලා විනිසුරුවරුන්ට කියා සිටියා මගේ ප්‍රශ්නේ මම හරි කියලා. ඒකම විනිසුරුවරු 3 දෙනෙක් ඒක මතිකව තීරණය කළා මට කිව්වා මම හරි කියලා. ඒ නිසා මේ කෝට් ඔෆ් අපීල් එකට මම සදා ණය ගැති. ඒකෙන් මම දන්නවා කෝට් ඔෆ් අපීල් එක සාධාරණ විසඳුමක් මට ලබා දුන්නා. ඒ විසඳුම ලබා දීම නිසා අද මම මෙතන මේ විදියට ඉන්නවා. මම මගේ ප්‍රශ්නේ මට ඇතිවෙච්ච ප්‍රශ්නේ මං කියන්න. ඒකත් ඔයගොල්ලන්ට වැදගත්. ජීවිතේ ඉදිරියට යනකොට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට බය දුවන්න බෑ. ප්‍රශ්න වලට මුහුණ දෙන එක තමයි අපි කරන්න ඕනේ. එන්නේ ඒ පදනමකින් තමයි ඉහළම උසාවියකට එංගලන්තේ දෙවනි උසාවියට එන්න උනේ. මිලාදිකයි. හැබැයි මම කවදාවත් give up කරේ නැහැ. Unique way to success කියන channel එක පටන් ගන්න එක හේතුවක් තමයි මේ පාස් කියලා හිතන් ඉන්න කට්ටියට නෙමෙයි. තමන් ලයිෆ් එකේ අද දක්වා ෆේල් කියලා අපිට කිසි දෙයක් හරියන්නේ නැහැ කියලා. අපි ලොකු ඉස්කෝලකින් නෙමෙයි ආවේ කියන එක. ලොකු ෆැමිලි එකකින් නෙමෙයි කියලා හිතන් ඉන්නවනම් මගෙත් එක්ක එන්න. හැබැයි ඔයගොල්ලෝ හිතනවනම් ඔයගොල්ලෝ සාර්ථකයි කියලා මගේ YouTube channel එක බැලුවේ නැතුනට කමක් නැහැ. හැබැයි ඔයාලට ඩ්‍රීම් එකක් තියෙනවනම් ඉදිරියට යන්න ඕන නම් එන්න මගෙත් එක්ක එකතු වෙන්න. මං හැමදාම බලාපොරොත්තු වෙනවා ඔයාලට ඔයාලගේ ජීවිතයේ ගට්ස් ඇති කරගන්න කොහොමද පොසිටිව් තින්කින් කරන්නේ ප්‍රශ්න ආවත් මොකද කිසිම ප්‍රශ්නයකට අපිට බෑ ප්‍රශ්න වලින් පැනලා යන්න. ඒ ප්‍රශ්න නැති කරලා දෙන්නත් මට බෑ. එකම දේ අපිට කරන්න පුළුවන් ජීවිතේ ඒ ප්‍රශ්න කන්ට්‍රෝල් කරන එක විතරයි අපේ ලයිෆ් එකේ. ඒ එක්කම තියෙන්නේ කිසිම බාහිර පුද්ගලයෙක් ගැන නෙමෙයි ළඟ නෙමෙයි. ඒ හැම දෙයක්ම තියෙන්නේ තමන් ළඟ.